හැලෝ යාළුවනේ කොහොමද අද මම සුනාමි හොංගංජි විහාරය ගැන ස්මෝල් බ්ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. එන්න ගිහිල්ලා බලමු වීඩියෝ එකට මොන වගේද තියෙන්නේ කියලා. මම මම අද යන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම දුක්බර ඉතිහාසයක් තියෙන තැනකට. ඒ තමයි පැරෑලේ සුනාමි හොංගංජි විහාරය. ටික්කොඩුවේ ඉඳන් ටික වෙලාවක් යනකොට මේ තැනට එන්න පුළුවන්. මේක ටුවරිස්ට් ස්පොට් එකක් වගේම හිස්ටෝරි ප්ලේස් එකක්. බලන යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේනවා ස්ටැචු එක කොච්චර ලස්සනද කියලා. ඒ වගේම මේක තමයි ෆේමස් බුද්ධ ස්ටැචු එක සුනාමි එකෙන් මැරුණු දහස් ගණනක් මිනිස්සුන්ට සරණක් වශයෙන් හදපු එකක්. 2004 සුනාමි එක වෙලාවේ මෙතනින් ට්‍රේන් එකක් ගියේ. ඒ වේව්ස් එකෙන් ගහගෙන පැසෙන්ජර්ස්ලා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මැරුණා. ඒක සිහි වෙන්න තමයි මේ ස්ටැචු එක ජපානය ජපාන කම්පැනි එකකින් අපිට මේක හදලා දුන්නේ. මෙතනට එනකොට හිතට ලොකු නිහතමානී ෆීලිං එකක් එනවා. හරිම සයිලන්ට් ප්ලේස් එකක්. ඔයාලත් මෙතනට ආවනම් කමෙන්ට් එකක් දාලා මට කියන්න මොන වගේද ඔයගොල්ලන්ට ආපු ෆීලිංගස් කියලා. එහෙනම් යාළුවෝ දිගටම මේ වීඩියෝ එක බලන්න. ඒ තමයි නෙල්සන් මෙන්ඩිස් මාවත. එතන පොඩි පාරක් තියෙනවා. ඒ පාර ගාව තමයි මේ ස්ටැචු එකට යන්න තියෙන පාර තියෙන්නේ. නෙල්සන් මෙන්ඩිස් මාවත. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මම පාර දිගේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගිහිල්ලා එතන ලස්සන පාරට මුහුණලා තමයි තියෙන්නේ හොංගංජි විහාරයේ ස්ටැචු බිල්ඩින් එක. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මේ දිගටම වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා කමෙන්ට් එකකින් මට සඳහන් කරන්න කොහොමද ඔයගොල්ලන්ට ලැබුණු ෆීලිංගස් කියලා. එහෙනම් යාළුවනේ දිගටම වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් please subscribe me, share and comment. So thank you.